හරි. ඒතර මේ ගාන 2024 ගාන O level එක වර්ග සමීකරණ ගාන. හරි. ඒතර ඒක දිනවා උපන්දින කේක්කයක් තියෙනවා. අපිට මේක සුබ උපන්දිනය කියලා ගහලා මේක අයිසින් කෑල්ල කියලා දිනවා නේද? වචනේ දිග x ධන 2ක් සහ උස්ස පළල x ඍණ 4ක් සෙන්ටිමීටර ද්විගුණාශ්‍රාකාර සුදු අයිසින් කැබැල්ලක් ලියා ඇත. ඉතිරි කොටස රෝස පැහැයෙන් සකසා ඇති අතර එහි වර්ගඵලය 132යි වර්ග සෙන්ටිමීටර වේලු. මෙයා 132යි කියලා කියනවා. එතකොට අපිට දත්තයක් දෙන්නේ මෙන්න මේ කෑල්ල අයින් කරනවා. මෙතන මේ කෑල්ල නැතුව මෙන්න මේ කොටසේ වර්ගඵලය 132ක් බව දීලා නේද? අපි දෙදිනේ මොකද්ද? මෙන්න මේ කොටසේ වර්ගඵලය 132ක් බව දීලා මෙන්න මේ කෑල්ල අයින් කරපුවා. එහෙනම් අපි දන්නා මෙයාගේ මුළු වර්ගඵලයෙන් ත්‍රිකෝණේ මුළු වර්ගඵලය මේ ඍජුකෝණාශ්‍රාකාර කොටසේ වර්ගඵලය අයින් කරා නම් මොකද ගන්න පුළුවන්? ඉතිරි කොටසේ වර්ගඵලය ගන්න පුළුවන්. එයා සමාන 132 කියලා දීලා. එහෙනම් අපි දාමු කවුද එන්නේ? රෝස පාට අපිට ගාන ඉදිරියම ලියමු. ඉදිරි කොටස රෝස පැහැයෙන් සාසායය අතර එහි වර්ගඵලය තමයි දීලා තියෙන්නේ. ඒතර රෝස පැහැති කොටසේ වර්ගඵලය. රෝස පැහැයෙන් සරසා ඇති කොටසේ වර්ගඵලය. සරසා ඇති කොටසේ වර්ගඵලය. ඇති කොටසේ කවුද එන්නේ? වර්ගඵලය. කවුද එයා? එයා සමානයි 132යි කියලා දීලා. 132යි වර්ග සෙන්ටිමීටර බව දීලා. එයා රෝස පැහැයෙන් සරසා ඇති කොටසේ වර්ගඵලය අපිට නම් කවුද? සම්පූර්ණ. මෙන්න මෙයාගේ භාගයක් ත්‍රිකෝණයේ වර්ගඵලයෙන් අඩු කරන්න ඕන. කවුද? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. එයා සමානයි කවුද? 132ට. අනෝක හිමීට අපි වැඩි කර ගන්නවා. ත්‍රිකෝණයේ වර්ගඵලය කවුද? ආධාරකයේ 2x ලම්බෝස 2x. එනවා භාගයක් ආධාරකයේ 2x වෙනවා. ආධාරකයේ ගුණ ලම්බෝසනේ. ත්‍රිකෝණයේ වර්ගඵලය අපි දන්නවා ආධාරකයේ ගුණ කිරීම ලම්බෝස. මෙයා ආධාරකයේ මෙයා ලම්බෝස වෙනවා 2x ගුණ කිරීම 2x. අඩු කරනවා කවුද? ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය x ධන 2 ගුණ කිරීම. කවුද එන්නේ? x ඍණ 4. එයා සමානයි කාටද? 132ට. අන්න මෙයා එනවා. 2කට 2 කැපෙනවා. කවුද එන්නේ? 2ක් x වල වර්ගයක් එනවා. ඍණ. මෙයා කවුද එන්නේ? x වර්ග එනවා. මෙයා x වර්ග එක දෙකපාර බැයි නම් අපි මොකද x වතාවක් දුරු දාමු. x ඍණ 4 එනවා. ධන 2 වතාවක් x ඍණ 4 එනවා. එයා සමානයි කාටද? 132ට. 132ට සමානයි. වැඩි බැහැයිද? පළමු පදේ වතාවක් දෙවෙනි පදේ ධන දෙවෙනි පදේ වතාවක් මේ සම්පූර්ණ දෙවෙනි පදේ දැම්මා. දැන් උත්තරේ කවුද එන්නේ? මෙතන 2ක් x වර්ගයක් එනවා. ඍණ. කවුද එන්නේ? x වර්ගයක් එනවා. ඍණ 4ක් x එකක් එනවා. ධන 2ක් x එකක් එනවා. ඍණ 8ක් එනවා. සමානයි 132යි. හරිද බැහැයිද? මෙතන එනවා 2ක් x වර්ග ඍණ x වර්ග කවුද එන්නේ? ඍණ 4ක් අපි ඒකත් තායුට්ට සුළු කළෙමු. ඍණ එතන සුළු කරමු. x වර්ග ඍණ 2ක් x එකක් එනවා. ඇතුලේ ධන ඍණ 4ක් x ධන 2ක් x කීයද? ඍණ 4ක් x ධන 2ක් x ඍණ 2ක් x වෙනවා. ඍණ 8යි අන්න සමානයි 132 වෙනවා. එහෙනම් සමාන වෙනවද? 2ක් x වර්ගයෙන් x වර්ග ගිහම කවුද එන්නේ? 2ක් x වර්ගයෙන් x වර්ග ගිහම x වර්ග අඩු වෙනවා. ඍණ ඍණ ගුණ ධන වෙනවා. ධන 2ක් x එකක් එනවා. සමාන ඍණ ඍණ ධන වෙනවා. ධන 8ක් වෙනවා. සමානයි 132ට. මේ පැත්තට කියන 132 तर අපි දන්නා x වර්ග ධන 2ක් x වෙනවා. ධන 8 තියෙන ඍණ 132ක් වෙන ඍණ 124 සමානයි බිඳුවක් වෙනවා. කතන්දරේ බැයිද? ඔතෙන්ට ආවා. දැන් ඕක තමයි පේන්න දෙන්නේ. දාන්න බිඳුව සමීකරණ තෘප්ත කරන බව පේනවා. x යගේ ආසන්න සෙන්ටිමීටර්ස් හොයන්නලු. මූල පහ යගේ දීලා. නේද? මෙතෙන්ට නම් පැහැදිලිද? ඔන්න ගාන සම්පූර්ණ මෙතෙන්ට එකක්. වැඩි හරිය අපි ලස්සනට ත්‍රිකෝණීය වර්ගඵලයෙන් ඍජුකෝණාශ්‍රය වර්ගඵලය අඩු කරා. ඒකෙන් මේක ගත්තා. පැහැදිලි කතන්දරේ අන්න ගානේ ඉන්න හරියට ගානෙම ඉන්න ફોකස් එකේ ගන්න හදන්න හරියට සුළු කිරීම හරියට කරන්න මේ පොඩි පොඩි තැන් හරියට කරන්න. එතකොට මුළු ගානේ උත්තරේ ටක් ගාලා එනවා. නැත්තම් මේක වේගෙන් කරන්න කියලා ගාන අවුල් කරගන්න එපා. හරි සුළු කිරීම කරන්න තියෙන පොඩි පොඩි තැන් ටික හරියට කරගෙන යන්න. එතකොට උත්තරේ ලස්සනට එනවා. පැහැදිලිද? එතෙන් නම් පැහැදිලිද? හරි ඊළඟ කොටසට යන්න. දැන් කියනවා එනම් මොකද්ද? තෘප්ත කරන බව පෙන්නනවා. x යගේ ආසන්න සෙන්ටිමීටර හොයන්න කියලා. දැන් මෙතන මේක හරිනේ. මේ කතන්දරේ හරි. දැන් x යගේ හොයන්න යන්නේ. එතකොට අපිට ආපු සමීකරණේ ගමු. ආපු සමීකරණේ ගමු. එයා අරගෙන x වලගේ හොයනවා. කවුද ඉන්නේ දැන් ආපු සමීකරණේ? අපිට ආව සමීකරණයක්. උදාවේ x වල වර්ගය ධන 2ක් x. ඊට පස්සේ ආවා ඍණ 124 සමාන බිඳුවයි. ඒ කියන්නේ කවුද? x ධන 1 වර්ගයක් එනවා. අපි දන්නවා මෙතන තිබ්බේ x වර්ග තිබ්බන x කරා 2කින් බෙදුවා 1යි. එයා වතාව කවුද එන්නේ? ඍණ 1. ඍණ 124 සමානයි බිඳුවක් එනවා. එන x ධන 1 වර්ගය ඍණ 125
සමානයි බිඳුවක් එනවා. එහෙනම් x ධන එකේ වර්ගය සමානයි 125යි. එයාගේ වර්ගමූලය එනවා. මෙතනත් මෙයාගේ වර්ගමූලය එනවා. ධන හෝරින එනවා. මම දන්නවා මෙතන x ධන එක ගන්න පුළුවන් නේද? මොකද්ද අපි කරේ මුලින්ම දැන් බලන්න වර්ගපූර්ණ පියවර ටික. x වර්ග ධන දෙකක් x ධන දෙක තිබ්බා. පළමු පදේ වර්ගයේ පද දෙකේ උන්ට දෙගුණේ හින්දා මෙයා වර්ගිනද කියලා x දැම්මා. මෙතන පද දෙකේ උන්ට දෙගුණේ හින්දා දෙකෙන් බෙදලා මෙතන දැම්මා. ඒතකොට x ධන එකේ වර්ගයේ පළමු පදේ වර්ගයේ පද දෙකේ උන්ට දෙගුණේ අවසාන පදේ වර්ගයක් වැඩි නිසා මේ පදේ වර්ගයක් අඩු කරනවා අපි. නේද? අවසාන පදේ වර්ගය මේ පදේ වර්ගයක් අඩු කරා. ඒතකොට මෙතන x ධන එක මෙතන දැම්මා x දැම්මා මේක දෙකෙන් බෙදුවා දැම්මා මේකේ වර්ගයක් අඩු කරා. මේක දැන් මෙන්න වැඩේ අපි පැහැදිලි නේද? ඍණ 125යි අපි ඒක ලස්සනට පැහැදිලි කරලා තියෙන ප්‍රමාණස්කේ දැන් මෙතන මේ අපි කියලා දෙනවා නේද? ඍණ 125 සමානයි බිඳුවයි. ඒතර මෙයා දැම්ම ධන හොරින එනවා x ධන එකේ වර්ගය. ඒතර x ධන එක සමානයි. මට පුළුවන් මේක අකිල කරණියක්. කවුද අකිල කරණියක් වෙන්නේ? ධන හොරින 125 25 වරක් 5 කියලා ගන්න පුළුවන්. 25 කියන්නේ කවුද? ධන හොරින 5යි මූල 5යි. මේක 5යි මූල 5ක් වෙනවා. කවුද බැයිද? 5යි මූල 5ක් වෙනවා. මේක x ධන එක වෙනවා. සමාන x සමානයි කවුද එහෙනම්? ඍණ 1 ධන හොරින 5යි මූල 5ක් වෙනවා. කතන්දරේ බැයිද? ඔන්න උතෙන්ට ආවා. හරි. එතකොට මේකේ කවුද ඊට පස්සේ අපිට මේ ඍණාගේ නෙවෙයි x කියන්නේ ධනාගයක් බෑනේ x කියන්නේ දිගක් නේ x යනු දිගක් බැවින් අපිට එනවා කවුද x සමානයි කවුද එන්නේ x සමානයි ඍණ 1 ධන 5යි මූල 5යි ඒ කියන්නේ කවුද ඍණ 1 ධන 5යි මූල 5 යගේ දීලා දෙනවා කවුද දීලා දෙන්නේ 2.24 2.24 කියලා දීලා එහෙනම් සුළු කරමු ඍණ 1 ධන 5 4 4 20යි 5 4 2 10යි 12යි නේද 5 4 4 20 හරි දෙකක් ඉතිරි 5 4 2 10යි 12යි එකක් ඉතිරි 5 4 2 10යි 10යි 11යි එහෙනම් 11.2ක් එනවා එයා එකක් අඩු වෙනවා 10.2යි මේ වෙවිල මොනවද සෙන්ටිමීටර වලින් තියෙන්නේ අපි කියන්නේ මොකද්ද ආසන්න සෙන්ටිමීටරයට ඒ කියන්නේ මේක සෙන්ටිමීටර නේ x සමානයි කියද x සමානයි 10යි සෙන්ටිමීටර ආසන්න සෙන්ටිමීටරයට යන්නේ ඔන්න x සමානයි කියද 10යි සෙන්ටිමීටර කියලා අපි ගත්තා. ලස්සනට වැඩි කරගෙන ගියා x යන දිගක් හින්දා ධන අවස්ථාව විතරක් ගත්තා. ඍණ අවස්ථාව ගන්න දෙන්නම ඍණ. එහෙනම් ඔන්න සෙන්ටිමීටර නවා කියද 10යි සෙන්ටිමීටර x කියන්නේ. හරි. x හොයාගත්තා. ඊට පස්සේ මොකද වෙන්නේ අපිට දැන් ගානේ? කේක් එකේ මතු පිට දිගම පැත්තේ දිග. කේක් එකේ මතු පිට දිගම පැත්ත. කවුද දිගම පැත්ත? කේක් එකේ මතු පිටේ දිගම පැත්ත කියන්නේ මෙයානේ. එයාගේ දිග. ඒතර ඒක මම ගන්න මෙතෙන්ට. හරි. එයාගේ දිග කොහොමද අපි හොයන්නේ? කේක් එකේ දිගම පැත්තේ දිග කියන්නේ මෙයා. ඒතර මම දන්නා මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක් අපිට පුළුවන් කවුද මෙයා ඍජු කෝණීය ත්‍රිකෝණයට. ඍජු කෝණීය ත්‍රිකෝණයට කවුද දාන්නේ? ඍජු කෝණීය ත්‍රිකෝණයට දානවා. කවුද? පයිතගරස් ප්‍රමේය දාමු. පයිතගරස් ප්‍රමේය. කවුද පයිතගරස් ප්‍රමේය? බද්ධ පාද දෙකේ නැත්නම් මෙන්න මේ පාද දෙකේ වර්ග දෙකේ එකතුව කර්ණීය වර්ගයට සමානයි. ඒ කියන්නේ මොකද? මෙන්න මේ ඇඳෙන සමචතුරස්‍රයේ වර්ගඵලය මේ ඇඳෙන සමචතුරස්‍රයේ වර්ගඵලය එකතුව කර්ණයේ ඇඳෙන සමචතුරස්‍රයේ වර්ගඵලය එකතුව සමානයි කියනවා. නේද? ඔකනේ කතන්දරේ පයිතගරස් කියන්නේ. අපි දැන් ඔන්න මේක එතනතර ලේසියෙ මතද යනවා. මේ පාදේ වර්ගයයි මේ පාදේ වර්ගයයි එකතුව සමානයි කර්ණයේ වර්ගයට නේද? මම එයා ගන්නම් h කියලා. ඒතර h වර්ග සමානයි. කාටද? 2ක් x වල වර්ගයේ ධන 2ක් x වල වර්ගයට. එහෙනම් කවුද 4ක් x වර්ග එතනත් වෙනවා 4ක් x වර්ග සමාන h වර්ග. එහෙනම් h සමාන වෙනවා කවුද? h වර්ග සමාන 8ක් x වර්ග වෙනවා. දෙපැත්තෙන් වර්ග මූල දාන්න ධන හොරිනේ නැහැ හේතුව h කියන්නේ කවුද? ධන හොරිනාවත් h කියන්නේ ධන නැත්තම් දිගක් නේද? h කියන්නේ දිගක්. හොදාගත්තා. එහෙනම් h සමානයි කවුද ඉන්නේ? ධන 2ක් h සමානයි. ධන 2ක් මූල 2ක්. ඒ කියන්නේ 8 කියන්නේ කවුද? 8 කියන්නේ අපි දන්න අකිල කරණයක්. අපිට පුළුවන් කවුද මේක ලියන්න 8 කරණයක් විදිහට 4 වරක් 2. 4ේ වර්ගමූලය අපි දන්නවා කීයද 2යි 2යි මූල 2යි අන්න වෙනම ලියාගත්තා. එහෙනම් මෙතන කවුද 2යි මූල 2යි x කියලා එනවා x වර්ගයේ වර්ගමූලය. අන්න ඒක බව පෙන්නනවා. කතන්දරේ පැහැදිලි දෙන්න ගා ඔන්න වැඩි දිනවනේ. අන්න එන ලේසි වැඩක් මේ ඍජු කෝණ ත්‍රිකෝණයට පයිතගරස් දැම්මා. එහෙනම් සරලව දාන්න අපි වාක්‍ය පොඩ්ඩක් ලියුවා වාක්‍ය පොඩ්ඩක් ලියන්න ඕනේ. ඔය ඇති. පැහැදිලිද ඊට පස්සේ දැන් කියනවා එම දිග 28 සෙන්ටිමීටර වඩා වැඩි බව. දැන් හරිනේ. x වලගේ දන්නවා අපි. x කීයද? x වල අගය අපි දන්නවනේ. x වල අගය දන්නවා. කොහොමද x වල අගය? x සමානයි අපිට 10ක් කියලා සෙන්ටිමීටර. දැන් අපිට මූල දෙකේ අගයක් දීලා. මූල දෙක සමානයි කීයද දීලා තියෙන්නේ? 1.41 කියලා දීලා. දැන් ඕක ඇස්ලෙන් අපිට කියනවා කවුද? අපිට කියනවා h වල අගය හොයන්නලු. ඒක කාට වඩා විශාලද කියන්නේ? h වල අගය හොයන්නලු 28ට වඩා විශාල බව. දෙකක් මූල දෙකක් x තියෙන්නේ. එහෙනම් දෙකක් හරි මූල දෙකේ යගේ 1.14ක් හරි 4 එකක් හරි x කියන්නේ 10 හරි. එහෙනම් උත්තර නවද? දෙවරක් 1 2යි, දෙවරක් 4 8යි, දෙවරක් 1 2යි. 2.8යි 2 10.
උත්තර එනවා 28.2 සෙන්ටිමීටර එනවා. එතකොට මෙයා මොකද වෙන්නේ? 28.2 විශාලයි 28ට වඩා. එම නිසා අන්න අපි කියන්න පුළුවන් 28 සෙන්ටිමීටර වඩා වැඩි වේ. එම නිසා 2 මූල 2 x 28 සෙන්ටිමීටර වලට වඩා වැඩි වේ. වැඩි වේ. කතන්දරේ පැහැදිද? සරල ගානක් බොහොම ලස්සනට කරගන්න පුළුවන් එක දිගට ගලාන යන ගාන. හරි. ඒතර ඔන්න වැඩි ලස්සනට දුන්නා. හරිනේ. බලන්න මේ හදන්න හැදුවත්කම අපි කලින් හැදුවා මේ ගණන් ටික. නැවත හදනවා නම් හදන්න නැත්නම් හදන්න ඕනේ නැහැ. බලන් හිටිය නැති මේක සුළු කිරීම ටික හරියට අල්ලගෙන මොකක්ද කරේ කියලා බලන්න. පයිතිග්‍රස් දාන්න ඕනේ කියලා තේරුණා. ඊට පස්සේ වර්ග පූර්ණ කරන්නේ කොහොමද කියලා තේරුණා. අකිල කාරණයක් කරණයක් කරන්නේ කොහොමද කියලා තේරුණා. මෙතන අකිල කාරණයක් කරණයක් කියන්නේ කොහොමද කියලා තේරුණා. ඍණ අවස්ථාව ගත්තේ නැති ඇයි කියලා තේරුණා. එහෙනම් වැඩි හරියටම හරියට අල්ල ගන්න ඕන. හරි. හරි.